හරි. එතකොට ඔන්න අද 5 වෙනි පේපර් එක අපි සාකච්ඡා කරන්නයි හදන්නේ. රෙදි මීටර 4ක මිල 420ක් නම් මීටර 7ක මිල මීටර් 4ක් පුතා 420යි. ඊට පස්සේ මීටර් 1ක් හොයාගන්න මේ 420 4ෙන් බෙදන්න. එතකොට එනවා මීටරයක් රුපියල් 105යි. දැන් අපට ඕනේ මීටර් 7ක්. 105 රුපියල් 735යි. හදන පියවරවල් එක තියෙන්න ඕන. විසඳන්න. මේ 3 මේ පැත්තට යවනවා. එතකොට මේ පැත්තේ ඉතිරි වෙන්නේ x ධන 5. 3 මෙහි යනකොට ළමයි 4 ගුණ කිරීම 3ක් වෙනවා. බෙදීම 3ක් යනකොට. x ධන 5 සමානයි 12යි. දැන් 5 අර පැත්තට යනකොට x සමානයි 12 අඩු කිරීම 5. 7යි. ලීටර 2000ක ධාරිතාවයෙන් යුත් ඝනකාභ හැඩති ටැංකියක පතුලේ වර්ගඵලය වර්ග මීටර 2යි. ටැංකියේ ධාරිතාව ඝන මීටර වලින් සොයන්න. හරි පුතා. දැන් ලීටර් 2000යි ඝන මීටර කරන්න ඕනේ. සම්බන්ධතාවය තමයි ඝන මීටර එකක් වෙන්නේ ලීටර් 1000ක්. එතකොට දැන් අපිට ලීටර් 2000ක් කියන්නේ ඝන මීටර කීයද කියලා බලන්න ඕනේ. ලීටර් 2000ක් කියන්නේ ඝන මීටර ඉතින් 2යි. එතකොට මේක හදන්න දෙයක් නැහැ. ඝන මීටර 2යි. මෙන්න මේ සම්බන්ධය මතක තියාගත්තා නම් ඕක ගොඩ දාගන්න පුළුවන්. ටැංකියේ උස මීටර කීයද? එතකොට ඝනකාභ හැඩදි ටැංකියක්නේ. ඔය ඝනකාභ හැඩදි ටැංකියේ පතුලේ වර්ගඵලය තමයි 2යි වර්ග මීටර. පතුල කියන්නේ මෙයා. ඊට පස්සේ ඕකට වතුර දාන්න පුළුවන් කොච්චරද? ඝන මීටර 2ක් නැත්නම් ලීටර් 2000ක්. මේකේ සම්පූර්ණ පරිමාව 2යි ඝන මීටර. දැන් අපෙන් අහන්නේ මේක කොච්චර උසද කියලා. හොයන්නේ මෙහෙම. ඝනකාභයක පරිමාව හොයන්න පුළුවන් තව සූත්‍රයක් අපිට තියෙනවා. දිග ගුණ කිරීම පළල ගුණ කිරීම උසට අමතරව. පතුලේ වර්ගඵලය ගුණ කිරීම උස නැත්නම් දිග. දැන් පරිමාව දන්නවා. පරිමාව ඝන මීටර 2යි මේ හොයාගත්තේ. පතුලේ වර්ගඵලය 2යි. උස දන්නේ h. මේ දෙකම හිර ගේන්න. 2 බෙදීම 2ක් වෙනවා. h 2 2කින් බෙදුවම 1යි. h එම නිසා උස මීටර 1යි. මේකේ හරය සමානයි. එතකොට හරය 2x ධන 3ම තමයි. මේ දෙන්න සමානයිනේ. දැන් පුතා මේ x ට මේ 2x එකතු කරන්න. 3x ධන 1 හැමමයි. ඔහොම. උඩ ටික එකතු කරන්නනේ ඕනේ. එතකොට x ට 2x එකතු වෙනවා. දහය පාදයට හරවන්නලු 1.1 ලේසි දෙයක්. වරහන් 3ක් දාගන්න. ඇයි 3ක් දාගන්නේ? මෙතන සංඛ්‍යා 3ක් නිසා. එකතු කිරීම දාගන්න. ඊට පස්සේ මේ සංඛ්‍යා 3 මෙහෙම. කොහොම දාගන්නේ? මේ එක මෙතෙන්ට, මේ බිඳුව මෙතෙන්ට, මේ එක මෙතෙන්ට. ඊට පස්සේ මේවා ගුණ කරන්න ඕනි කාගෙන්ද දන්නවද? 1න් 2කින් 4න්. තව තිබුණා නම් 8න් 16න් 32න් ඔහොම. දැන් එක් වරක් 4 4යි. බිඳුවරක් 2 බිඳුවයි. එක් වරක් 1 1යි. ඔය ටික එකතු කරාම 5යි. අය ප්‍රත්‍යක්ෂ ගානක් තියෙන්නේ. AO සමානයි OC. AO OC ට සමානයි. හරි. ඊට පස්සේ
OB සමානයි OD. OB කියන්නේ නම් මේක. OD. ඊට පස්සේ මෙතන කරලා තියෙන්නේ මේ AOට OB එකතු කරලා මේ. එහෙනම් මෙතනත් මෙන්න මේ OCට එකතු කරන්න ඕනේ OD. ඔතෙන්ට එන්න ඕනේ OD. හරිද? දැන් බලන්න මේ දෙක එකතු වුණාම AO එකතු කිරීම OB. AO කියන්නේ මේක. OB කියන්නේ මේක. ඒ දෙක එකතු වුණාම සම්පූර්ණ දිගපාදය හැදෙනවා. AB මේ ඒ විදියමයි OC කියන්නේ මේක. එයාට එකතු කරනවා OD මේක. සම්පූර්ණ වෙන්න මේ පාදේ. CD මෙතෙන්ට එන්නේ CD. සුළු කර ධන දර්ශක ආකාරයෙන් ලියන්න. මේ බලන්න. දර්ශක බෙදෙනකොට පුතා දර්ශක අඩු වෙන්න ඕනේ. 3න් 6ක්. මෙහෙම. මෙතන බෙදීමනේ තියෙන්නේ. බෙදීම තියෙනකොට මේ දර්ශක දෙක අඩු වෙනවා. එතකොට වෙන්නේ මොකද්ද? 2 3න් 6ක් අඩු කරාම ඍණ 3යි. දැන් 2 ඍණ 3 වෙනි බලය කියන එක ධන දර්ශක කරන්න ඕනේ. 1 යට 2 3 වෙනි බලය. ඔන්න ඔහොම. එක්තරා සුද්ධ ජීවී විශේෂය ජීවියෙකුගේ විස්කම්භය වේ. විද්‍යාත්මක අංකණය 0.00000653 විද්‍යාත්මක අංකණයෙන් සංඛ්‍යාවක් තියෙනවා නම් මෙතෙන්ට ඉලක්කමක් එන්න ඕන, මෙතෙන්ට 10 එන්න ඕන, ඔතෙන්ට දර්ශකයක් එන්න ඕනේ. මෙන්න මෙහෙම තමයි එන්න ඕනේ. මෙතෙන්ට ඉලක්කම ගුණ කිරීම 10 ඉලක්කම. මෙතෙන්ට එන සංඛ්‍යාව අනිවාර්යෙන් 1යි 10යි අතර සංඛ්‍යාවක් වෙන්න ඕනේ. 1යි 10යි අතර. එතකොට අපි කරන්නේ මෙන්න මේ දශමදිත මෙතෙන්ට ගෙනල්ලා මෙතෙන්ට දානවා 6.53 කියලා. ඔහොම. ඊට පස්සේ මෙතන තිබිච්ච දශම තිත නෙමේ 1යි 2යි 3යි 4 පාරක් ගෙනිච්ච මෙතෙන්ට ගෙනිච්චනේ. 4 පාරක් මේ පැත්තට ගෙනියපු නිසා ඍණ 4 එන්න ඕන. අනිත් පැත්තට ඕකාව නම් ධන එන්න ඕනේ දර්ශකය. ඊට පස්සේ x ධන 2යි y. x වෙනකොට දාන්නලු 3. 2 ගුණ කිරීම y වෙනුවට දාන්නලු 4න් 1. 3 එකතු කිරීම 2ට 2 1යි 4ට 2 2යි. 1 බෙදීම 2. දැන් පුතා 3ට 2න් 1 එකතු වෙනකොට 3යි 2න් 1යි. මෙහෙම. x හා y අගයන් මෙන්න මෙහෙම හොයත හැකි මේ දෙන්න සමාන්තරයිනේ. එතකොට මේ බලන්නකො මෙහෙම ගිහින් මෙහෙම හැදෙනවා. කෙලින්ම y වල අගය z අකුරක් එනවා. y සමානයි 70යි. ඒකාන්තර කෝණ. ඊට පස්සේ මේක මෙහෙම ගිහිල්ලා මෙහෙම මේ c අකුරක් හැදෙනවා. එතකොට අපිට ගන්න පුළුවන් x දාන 85 සමානයි 180යි. මිත්‍ර කෝණ x සමාන වෙනවා 180න් මේ 85 අඩු වෙනවා 95යි. ජනනි ගිය සතියේ පේපර් එක ලියලා රෙකෝඩින් එක බැලුවයි. කරලත් නැද්ද තාම එතකොට? කරලා තියෙන්නේ. අසමානතාවය විසඳා විසඳුම් සංඛ්‍යා රේඛාව මත x ඍණ 3 මේ 3 මෙහෙට යනවා x 1 එකතු කිරීම 3 x විශාල හෝ සමානයි 4. දැන් 4 ඉලක්කම ගාවින් බෝලයක් ඇනලා ඇතුළ පාට කරනවා. 4ට වඩා වැඩි ඉලක්කම් x පැත්තට කට ඇරිලා තියෙන්නේ මේකේ. 4ට වඩා වැඩි ඉලක්කම් මෙන්න මේ පැත්තේ තියෙන්නේ. ওই පැත්ත පාට කරනවා. එක ලකුණ හම්බ වෙනවා.
දී ඇති රූපයේ ඒහි අගය. ලේසි ගානක් ඒ එකතු කිරීම 50. 180යි ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ දෙකයි ඒ සමානයි 50 මේ පැත්තට යවන්න. 180න් 50ක් අඩු කරාම 130යි. ඒ සමානයි දෙකෙන් බෙදන්න 65යි. සවිධි බහුවස්ත්‍රයක එක් ශීර්ෂයකදී අභ්‍යන්තර කෝණයේ විශාලත්වය x ද බාහිර කෝණයේ විශාලත්වය y ද වේ. x හා y මේ බලන්න. සවිධි බහුවස්ත්‍රයක් තියෙනවා. අපි පාද ගණන දන්නේ නැහැ පුතා. ඒ නිසා මේක ඇඳ ගන්න ඕනේ ඔහොමනේ. මං කියලා දීලා තියෙනවනේ. මේ පැත්ත ඉඩ තියලා ඔහොම ඇඳ ගන්නවා. අභ්‍යන්තර කෝණයක් x. මෙන්න මේක x. බාහිර කෝණයක් y. මෙන්න මේක y. ඔහොම තමයි ඔය කියන්නේ. දැන් මෙතන අභ්‍යන්තරයි බාහිරයි කෝණ දෙක අතර සම්බන්ධය. මොකද්ද වෙන්නේ? x උයි y එකතු කරාම 180ක් වෙනවා. ඇයි මෙතන ගාව සරල කෝණයක් නෙමෙයි. එක ලකුණයි. මෙම බහුවස්ත්‍රයේ පාද ගණන ys. පාද ගණන. සම්පූර්ණ වටේම කෝණවල එකතුව 360යි. 360 බෙදන්න ඕනේ පුතා. 360 බෙදන්න ඕනේ බාහිර කෝණයකගෙන්. ඒ කියන්නේ y ගෙන්. ඔච්චරයි. ඕක තමයි පාද ගණන y ඇසුරෙන්. r උක්ත කරන්න. මේකේ f 7යි r ධන t. r උක්ත කරන්න. මුලින්ම පුතා මෙන්න මේ t මෙහෙට ගේන්න. f අඩු කිරීම t සමානයි 7යි r. දැන් මේ 7 මෙහෙට යවන්න. f ඍණ t ඔහොම තියෙනවා. 7 මෙහෙ එනකොට බෙදීම 7ක් වෙනවා. සමානයි r. මෙච්චරයි. ABC ත්‍රිකෝණයේ ABC කෝණයේ සමච්ඡේදකයේ දල සටහනකින් ඇඳ පෙන්වන්න. ABC මෙන්න මේකේ සමච්ඡේදකය. මෙහෙමයි. කවකටුව මෙහෙම තියලා ගැහුවා කැමති දුරකින්. ඊට පස්සේ මෙතෙන්ට අරන් මෙහෙම කැපුවා. ඊට පස්සේ මෙතෙන්ට අරන් මෙහෙම කැපුවා. ඔන්න ඔක යා කරාම ඕක තමයි කෝණ සමච්ඡේදකය. කවකටුවෙන් අඳින්න ඕනේ. දල වුණත් හැබෑ වුණත් කවකටුවෙන් තමයි ඕනේ. දැන් බලන්න ඕකේ ලකුණු දාගන්න විදිය මම දන්නේ කෙටි ප්‍රශ්න 15යි තියෙන්නේ. එකේ සිට 15 තෙක් එක් ප්‍රශ්නයකට ලකුණු දෙක බැගින්. හරි. එතකොට දෙකෙන් ගුණ කරලා මෙන්න මෙතෙන්ට දාන්න හොඳ. සුළු කරන්න. ඔක්කොම විෂම භාග කරගමු. 4 වරක් 1 4යි 4යි 1යි 5යි. බෙදීම වරහන ඕනේ නේද? මෙතනම ගුණ කරමු. අල්ල යන දේ ඉන්නේ ගුණ කරන්නනේ. 3ට 3ේම 1යි 3ට 3ේම 1යි. 4 වරක් 1 4යි 1 වරක් 1 1යි. දැන් 4න් 5 බෙදීම ගුණ කිරීමක් කරනවා මෙයාගේ පරස්පරය. 1න් 4. 4ට මේ 4 කැපෙනවා. එතකොට පුතා 5 විතරයි උත්තරය. මේ එකේම වැඩක් නෑ දාලා. මේ ගානකට ලකුණු 10ක් දෙන්න ඕනේද? බුදු අම්මෝ. ලකුණු 10ක්. 15යි 30යි. මේකට ලකුණු 3ක්. මාවන් තමා ළඟ තිබූ මුදලෙන් එකක් මොහාන්ටද 5න් 2ක් රාදාටද බෙදා දෙන ලදී. දෙදෙනාටම බෙදා දුන් කොටස කොපමණද? මොහාන්ටයි රාදාටයි. මොහාන්ට දුන්න 3න් එකක්.
රාදාට දුන්න 5න් 2ක්. ওই ටික එකතු කරනවා. හරය සමාන කරා 15යි. 15යි. මෙයාව 5න් ගුණ කරන්න ඕනේ. උඩත් 5න් ගුණ කරාම එක් වරක් 5 5යි. මෙයාව 3න් උඩත් 3න් දෙවරක් 3 6යි. ওই ටික එකතු කරාම 15න් 11ක් ඒ දෙන්නට දීලා. ලකුණු 4යි. මොහාන්ට හා රාදාට දුන්නේ 33,300ක් නම් මාවන් ළඟ තිබු මුළුද? මේ දෙන්නට දුන්නු භාග සංඛ්‍යාව කොච්චරක්ද ළමයි මෙති? 15 11ක් තමයි දුන්නේ. ඒ 15 11 තමයි 3300 කියන්නේ. එහෙනම් මේක සමාන කරනවා රුපියල් 3300ට. ඊට පස්සේ අපි හොයනවා 15 එකක්. කොහොමද හොයන්නේ? 3300 බෙදනවා 11න්. 15න් 11ක් මෙච්චරක් නම් 15න් එකක්. එතකොට එනවා රුපියල් 300ක්. හරි. දැන් මුළු මුදල කියන්නේ 15න් 15ක්. 15න් 15ක් කියන්නේ මෙන්න මේ 300 ගුණ කරන්න 15. උත්තරේ එනවා 4500ක් රුපියල්. ලකුණු 4. අනේ පොඩෙන් හොව්. එතකොට වැඩි වෙනවනේ පුතා. මේකට දාගන්න 4ක්. මේකට දාගන්න 3ක්. තේරෙන්නේ නැතිනම් අහන්න. මං ඉතින් උගන්නගෙන යනවා. මං හිතනවා ඔයාලා දක්ෂයි කියලා. පෙර පාසල්ම විදියට උගන්නන්නේ නැහැ හොඳේ. ඔයාලා ගොඩාක්ම අදක්ෂයි කියලා උගන්නන්නේ නැහැ. එහෙම උගන්නන්න ගියොත් නම් මාර කාලයක් යනවා ළමයි. එහෙම වැඩක් නැහැ ඉතින්. පන්තියේ හරියට ඉගෙන ගත්තා නම් හරි. ලාංඡනයක් සකස් කිරීමට ගත් සමාන්තර රාශිය හැඩති ආස්තරයක් පහත රූපයේ දැක්වේ. හරි. දී ඇති දත්ත අනුව ABCD සමාන්තරාශ්‍රයේ වර්ගඵලය. සමාන්තරාශ්‍රයක වර්ගඵලය හොයන්නේ ආධාරකයේ ගුණ කිරීම ලම්බ කුසෙන්. ආධාරකය මේ ටික. ලම්බ කුස මේ ටික 14. ඔය දෙන්න ගුණ කරන්න ඕන. තුන්සිය 92යි වර්ග සෙන්ටිමීටර්. dx සමානයි xc වනසේ රූපයේ අඳුරු කර ඇති කොටස කපා ඉවත් කළ විට ඉතිරි වන කොටසේ හැඩය නම් කරන්න එහි වර්ගඵලය හොයන්න. එතකොට මෙන්න මේ හැඩයනේ එන්නේ. ඔන්න ඔය හැඩය. ඔය හැඩය පුතා ත්‍රපීසියමක්. ත්‍රපීසියමක වර්ගඵලය හොයන්නේ මෙන්න මෙහෙම A ධන B බෙදීම 2 ගුණ කිරීම උස වගේ. A ධන B කියන්නේ සමාන්තර පාද දෙකේ එකතුව. මෙන්න මේ දෙක. මෙන්න මේ දෙක. ඔන්න ඔය දෙක. එතකොට මේ දෙකේ දිගවල් කීයද? මේ දිග 28යි. මෙන්න මේ දිග මේක 28 නම් මේකත් 28යිනේ. 28නේ ඔය කෑලි දෙකකට බෙදුනේ. එතකොට ඒක 14යි. බෙදීම 2 ගුණ කිරීම ලම්බ කුස 14යි. 2ට 2 1යි 14ට 2 7යි. බලන්න මේක සුළු වෙන විදිය. දැන් 28යි 14යි එකතු කරනවා. 42යි. 42 ගුණ කරන්න පුතා මෙතන ඉතුරුනේ 7න්. 7 වරක් 2 14න් 4. 28යි 1යි 29යි. මෙන්න ලකුණු දාමු 3ක්. ත්‍රපීසියම කියන එකට 1යි අර කොටසට 2යි. ආස්තරයේ BX dy
bx dy. ඔන්න ඔය සමචතුරස්‍රය තුළ ඇඳිය හැකි විශාලම වෘතයේ අරය. ඕක ඇතුලේ වෘතයක් අඳින්නලු. අඳින්න කියන්නේ නැහැ ඉතින්. ඒ වෘතයේ අරය. ලේසි එකක්. අරය මෙන්න මේ භාගයක් නේ. මේ සම්පූර්ණ දිග 14යි. 14න් භාගයක්. එම වෘතයේ වර්ගඵලය. වෘතයක වර්ගඵලය 5r වර්ග. r ට ගන්නේ 7. ගුණ කිරීම 7. 22 වරක් 7 154යි වර්ග සෙන්ටිමීටර්. හරි. ලකුණු හදාගන්න ඒ දෙකට දාගන්න. එක අතාරින්න කිව්වා මං. දෙවනි ප්‍රශ්නය. x සමානයි බිඳුව විට අගය හොයන්න ඕන. මේ සමීකරණය ලිව්වා. y සමානයි 2x ඍණ 3. දෙක ගුණ කිරීම x වෙනුවට පුතා බිඳුව ඍණ 3. දෙක දෙවරක් බිඳුව බිඳුවයි. බිඳුවෙන් 3ක් ඍණ 3යි. මෙතන ඍණ 3. ඔන්න ඒක හරිය. ඊට පස්සේ x සමානයි 2 විට සමීකරණය ලිව්වා. y සමානයි 2x ඍණ 3. x වෙනුවට 2. දෙවරක් 2 4යි. 4න් 3ක් 1යි. අන්න ඒ ටික තියෙනවා නම් ලකුණු දෙකක්. ඉහත සිටේ ප්‍රස්ථාරය සුදුසු කණ්ඩාංක තලයක ඇඳ දක්වන්න. කණ්ඩාංක තලය අඳින්නේ නැහැ. මෙහෙම ගන්නවා. ඍණ 7 වෙනකන් y අක්ෂය ඕන. හරි. ඍණ 2 ඍණ 7. මෙතන
ඍණ 1 5 මෙතන බිංදුවේ ඍණ 3 මෙතන ධන 1 ඍණ 1 මෙතන ධන 2 1 මෙතන ඔන්න ඔය ටික යා කරන්න ලකුණු 4ක් තුන ඉහත දෙක ඇඳි රේඛාවට සමාන්තරව බිංදුව 1 හරහා යන රේඛාවේ සමීකරණය. එතකොට සමාන්තර නිසා අපි ওই සමාන්තර රේඛාව අඳිමු. ඔහේ හරහාට බිංදුවේ 1. බිංදුවේ 1 කොහෙද තියෙන්නේ පුතේ? මෙන්න මෙතන. මෙතන. ඔතන හරහා සමාන්තර රේඛාවක් යන්න ඕනේ දැන්. ඔන්න ඔහොම වගේ. එතකොට දැන් මේ කොළ පාට රේඛාවේ සමීකරණය තමයි ඕනේ අපට. එතකොට සමාන්තර නිසා එයාගේ අනුක්‍රමණය වෙන්නේ මේ රතු පාට එක්කෙනාගේ අනුක්‍රමණයම තමයි. දැන් මේ දෙන්න සමාන්තර නිසා ඒ දෙන්නගේ අනුක්‍රමණ සමානයි. එතකොට රතු පාට එක්කෙනාගේ අනුක්‍රමණය 2යි. ඔන්න. ඊට පස්සේ අන්තක්ඛණ්ඩය මේ කියන්නේ බිංදුවේ 1 හරහා යනවා කිව්වේ මේ මෙතනින් කැපෙනවනේ. එකෙන් කැපෙනවනේ. අන්තක්ඛණ්ඩය කියන්නේ y අක්ෂයේ කැපෙන තැන. 1. අන්න දැන් සමීකරණය y සමානයි අපේ mx ධන c නේ සමීකරණය. පොදු එක m වෙනුවට දානවා 2. c වෙනුවට දානවා 1. මේක තමයි පිළිතුර. ඔච්චර ලියන්න දේවල් නැහැ. ඔය උත්තරේ එකපාරින් ලියුවනම් ඒත් ඇති. ඉහත ඛණ්ඩාංක තලය මතම y සමානයි x රේඛාව ඇඳ. අම්මෝ. දැන් පුතා y සමානයි x රේඛාව. එතකොට අපට රේඛාවක් අඳින්න නම් මේ જાතිය අගය වගුවක් එපේ. එතකොට අගය වගුවක් හදන්න ඕනි. දැන් ඔතෙන්ට ඔය જાතිය අපි අගය වගුවක් හදන්න ඕන. මෙන්න අගය වගුවක්. එතකොට මෙතෙන්ට x මෙතෙන්ට y අපි පොඩි ඉලක්කම් ටිකක් ගමු. ඍණ 2 ඍණ 1 බිංදුව 1 ඔහොම. එතකොට පුතා දැන් මෙතන x වෙනුවට ඍණ 2. x වෙනුවට ඍණ 2 දැම්මම y වෙනුවටත් ඍණ 2මනේ. x වෙනුවට ඍණ 1 මෙතෙන්ට දානවා. මෙතෙන්ට ඍණ 1 දානවා. ඍණ 1 දැම්මම y වෙනුවටත් ඍණ 1. මේවයි නම් x වෙනුවට මේක දැම්මට පස්සේ මේව මෙහෙම ගිහිල්ලා y වෙනුවට වෙන්නේ කන්නේ ආවේ. මෙතන එන්නේ ඔයාගේමයි මේ. දැන් එතකොට ඔය ඛණ්ඩාංක ටික ලකුණු කරනවා කියන්නේ ඍණ 2 ඍණ 2 මෙතන පේන්නේ මෙන්න මෙතන. ඊට පස්සේ ඍණ 1 ඍණ 1 මෙතන බිංදුව ඔතන 1 1 ඔතන. දැන් ඔන්න ඕක ඇන්දා. හරි. මේ ප්‍රස්ථාරේ. දැන් මොකක්ද අහන්නේ? ඒ y සමානයි 2x රේඛාව ඡේදනය කරන ලක්ෂ්‍ය කණ්ඩායම. මේ කළු එක්කෙනයි රතු එක්කෙනයි කැපෙන තැන අහන්න. එහෙනම් පුතා මේක මෙහෙ දික් කරන්න ඕනේ ටිකක්. ඊට පස්සේ රතු එක්කෙනත් දික් කරන්න ඕනේ. ඔන්න කැපෙනවා නේද? මෙන්න මෙතනින්. 3 3න් කැපෙනවා. එතකොට මේකට උත්තරේ වෙන්නේ 3 3. මේක ඇඳලා තියෙන්නත් ඕනේ. ඇඳට එක ලකුණයි 3 3 ලිපුවට එක ලකුණයි. ලකුණු 2යි 2යි. දැන් හැම පේපර් එකකම ප්‍රස්ථාර ගානක් තියෙනවා. ඉතින් ඔයාලගේ වාර විභාගෙට ප්‍රස්ථාර ගානක් එනවම තමයි.
හරි බලන්න. ඊට පස්සේ හතරවෙනි ගාන තුනක් අතාරින්න කිව්වා. AC විදුලි කණුවේ AB ආධාරක කම්බිය මගින් AC කියන්නේ විදුලි කණුවක්. මේක ලයිට් කණුවක්. පාරේ තියෙන AB ආධාරක කම්බිය. මෙන්න මේක කම්බියක් මගින් සවිකර ඇති ආකාරයට වේ. විදුලි කණුවේ උස මොකක්ද නේ මතක් වෙන්න ඕනේ පයිතකරස්. AC වර්ගය ධන 6 වර්ගය සමානයි 10 වර්ගය. AC වර්ගය ධන 36. මෙතන 100යි. AC වර්ගය සමානයි 100 පැත්තට 36 යවනවා. ඍණ 36ක්. AC වර්ගය සමානයි 64යි. AC සමානයි 64 වර්ගමූලය. මීටර් 8ක් උසයි. ලකුණු 3ක්. ළමයෙක් සිය නිවසේ සිට මීටර් 60ක් දකුණු දෙසට ගමන් කර. දල රූප සටහනක් නේ තියෙන්නේ. හරි. මෙන්න නිවස. නිවසේ ඉඳන් මෙන්න මෙහෙට දකුණු පැත්තට 60ක් යනවා. එතෙන් සිට අංශක 55ක දිගංශයකින් මෙතන ඉඳන් පුතා එතකොට 55ක දිගංශයක් කියන්නේ මේ උතුරේ ඉඳන් හැරෙන්න ඕනේ දක්ෂිණාවර්තව වෙන්න. 55ක දිගංශයකින් මෙතන 55යි. මීටර 100ක් ගමන් කර අඹ ගසක් හමු වේ. මෙතන අඹ ගහ. ඔන්න දල සටහන. හරි. ලකුණු 2යි. සෙන්ටිමීටර එකකින් මීටර 10ක් දැක්කෙන පරිමාණයට පරිමාණ රූපයක් අඳින්න. සෙන්ටිමීටර් එකකින් මීටර් 10යි. එතකොට පුතා ඕක නොපිට හැරෙව්වම මීටර් 10කින් සෙන්ටිමීටරයයි. නොපිට හැරෙව්වම. දැන් මීටර් 60ක්. මීටර් 60ක් කොච්චරකින්ද කියලා හොයාගන්න ඕනේ මේක. එතකොට 10 60ෙන් ගුණ කර 60 කරන්න 6ෙන් ගුණ කරනෝනේ. එකත් 6ෙන් ගුණ කරාම 6කින්. ඔන්න අපි හොයාගත්ත මේ දිග 6කින්. ඊට පස්සේ 100ක් මේ 10 100 කරන්න 10ෙන් ගුණ කරනවා. එහෙනම් එකත් ගුණ කරාම 10යි. මෙහෙම. පරිමාණ රූපය ඇසුරෙන් නිවස හා අඹගස අතර සැබෑ දුර. හරි. තාම පරිමාණ රූපය ඇඳලා ඉවර නෑ නේ පුතා. ඔන්න මුලින්ම දැන් මෙතන ගාව නිවස. දැන් අදින්න ඕනේ 15ට සෙන්ටිමීටර් 6ක්. මෙන්න මම අදිනවා 6ක්. මට මනින්න ඕන නෑ අඳි. මගේ මෙතන වැටෙන නිසා. ඊට පස්සේ අංශක 55ක් වෙන ගන්න ඕන. කෝණමානෙ මෙහෙම තිබ්බා. 55ක්. මෙන්න මෙතනින් ඩොට් එක තිබ්බා. කෝණමානෙ අයින් කරා. ඊට පස්සේ සෙන්ටිමීටර් 10ක් අදින්න ඕනේ මෙහෙට. හරි. අයියෝ. මෙතන 55යි. මෙතන මොකද්ද? අඹද පොල්ද? අඹ. හරි. ඕක හරිනම් හරි. ලකුණු 3ක්. ඊට පස්සේ තුන්වෙනි කොටස. පරිමාණ රූපයේ ඇසුරෙන් නිවස හා අඹගස අතර සැබෑ දුර. මේ බලන්න පුතා. ඒකට අපි මේ නිවසයි අඹගහයි යා කරගෙන අන්නේ දිග මැන ගන්න ඕනේ. මට මෙන්න මෙතන එනවා 8.2ක්. එතකොට පරිමාණ දුර 8.2යි. පරිමාණ දුර කියන්නේ පරිමාණ මේ රූපයේ දුර. එම නිසා සැබෑ දුර ඒක ගන්නේ මෙන්න මෙතනින්. මෙතනින්.
1 සෙන්ටිමීටරයකින් මීටර 10යි. එහෙනම් 8.2කින් කීයද බලන්න මේක 10න් ගුණ කරන්න. 82යි මීටර. ඔය ආසන්න ගානක් එන්න ඕනේ 81ක් 83ක්. ඊට චුට්ටක් තව වෙනස් වුණත් කමක් නැහැ හොඳේ. ලකුණු දෙකයි. පස්වෙනි ගාන. එක්තරා පාවහන් වෙළඳසැලක මසක් තුල විකුණනු ලැබූ පාවහන් පිළිබඳ තොරතුරු පහත දැක්වේ. ඉහත සංඛ්‍යා ව්‍යාප්තියේ පරාසය හොයන්න. හරි පුතා මෙතන තියෙන එක්තරා වෙළඳසැලක මසක් තුල විකුණන පාවහන් පිළිබඳ තොරතුරු. මේ පාවහන් 20ක් විකුණපු දවස් 2යි. 25ක් විකුණපු දවස් 4යි. එතකොට උතන තියෙන විශාල මගේ වෙන්නේ 25. කුඩා මගේ වෙන්නේ 20. 25න් 20ක් අඩු කරාම 5යි. ඔව්. ලකුණු 2යි. වැඩිම දින ගණනකදී විකුණූ පාවහන් ගණන. වැඩිම දින ගණනක්. වැඩිම දින ගණනක් මේ දින 10ක්. විකුණුණු ලැබූ පාවහන් ගණන 23ක්. පටල ගන්න එපා. මෙතනින් තමයි දින ගණන හොයන්නේ. ලකුණු දෙකක්. දිනකදී වෙළඳම් කරන මධ්‍යන්න පාවහන් ගණන ආසන්න පූර්ණ සංඛ්‍යාවට. ඉන්න පුතේ පොඩ්ඩක්.
හරි මේකේ දැන් මධ්‍යයන්ය හොයන්න වගුවක් ගහන්න එපේ. මෙතන පාවහන් ගණන. මෙතන දින ගණන. ඊට පස්සේ මේක x මේක f මේක fx 20 21 22 23 24 25 දෙක 3 6 10 5 4 මෙතෙන්ට සිග්මා f සිග්මා fx මේ ටික එකතු කරාම 5යි 10යි 20යි 30යි 20 වරක් 2 40යි 21 වරක් 3 63යි 6 වරක් 22 132යි 230යි 120යි 100යි එකතු කරාම 5යි 10යි 13යි 16යි 18න් 8 එකක් ඉතිරි 2යි 3යි 4යි 5යි 6යි මෙහෙම එනවා. දැන් අපි හොයන්න ඕනේ දැන් මේ තමයි පුතා තුන්වෙනි එක. මධ්‍යයන්ය සමානයි සිග්මා fx බෙදීම සිග්මා f. මධ්‍යයන්ය 685යි. ඒක බෙදන්න ඕනේ 30න්. දීර්ඝ බෙදීමෙන් ඕක බෙදුවට පස්සේ මෙන්න මෙහෙම එනවා. දැන් උතන කියනනේ ආසන්න පූර්ණ සංඛ්‍යාවට ගණනය කරන්න. එතකොට මේ දශම ටික අයින් කරන්න ඕනේ පුතා. පූර්ණ සංඛ්‍යාවට හොයනකොට මේ 8 5ට වැඩි නිසා මෙතෙන්ට එකක් එකතු වෙන්න ඕනේ 23. එහෙනම් දවසකදී සාමාන්‍යයෙන් සෙරෙප්පු 23ක් විතර තමයි විකුණන්නේ. කොහොම තමයි එන්න ඕන. මෙතෙන්ට 2යි මෙතෙන්ට 2යි. හැබැයි මෙහෙමයි. මෙන්න මේ පරාසයට වගේ එක ලකුණක් පුතා දෙන්නේ. ඉන්න බලන්න. මෙහෙම දාන්න හොඳේ. මේකට 1යි මේකට 1යි. ඊට පස්සේ අවසාන එකට 2යි. මෙන්න මේ තීරුව හරිනම් ලකුණු දෙකක්. මේකට එකක්. මේකට එකක්. මේකට එකක්. මේකට එකක්. 6ක් එනවා ලකුණු. ඊට පස්සේ 4 මාසයක් තුලදී පහවහන් 700ක් විකිණීම තම ඉලක්කය බව වෙළෙන්සැල් හිමියා පවසයි. ඔහුගේ ඉලක්කය සපුරා ගත හැකිද? හරි මේ බලන්න. මේ අපි 23යි කියලා හොයාගත්තේ දිනකට විකුණන සෙරෙප්පු. 20 විකුණපු දවසුත් තියෙනවා. 25 විකුණපු දවසුත් තියෙනවා. දිනක විකුණන ප්‍රමාණය
23යි. තෙරෙප්පු 23යි දවසකට විකුණන්නේ. ඊට පස්සේ අපට ඕනේ එම නිසා මාසයක විකුණන ප්‍රමාණය 23 ගුණ කරනවා 30. 690යි. එයාගේ ඉලක්කය 700ක් විකුණන එකනේ. එතකොට ඔහුගේ ඉලක්කය සපුරා ගත නොහැක. හේතුව තමයි ඔය තියෙන්නේ. ඒකට ලකුණු 2යි. හයවෙනි ප්‍රශ්නය. සෙන්ටිමීටර් 6.2ක් දිග AB රේඛාඛණ්ඩය අඳින්න. මෙන්න A. ඊට පස්සේ 6.2ක් කවකටුවට අරන් මේ පුතා කරලා නැත්නම් දැන් බලාගෙන කරන්න ටක් ගාලා ලකුණු දාගන්න එපා ඉතින්. මේක B. පළවෙනි එක හරි. ඊට පස්සේ දෙවෙනි එක. A ලක්ෂයේදී AB රේඛාවට ලම්බකයක්. මේ හැම එකටම ලකුණු 2 ගානේ හොඳේ. A ලක්ෂයේදී AB රේඛාවට ලම්බකයක්. කොහොමද ලම්බකයක් අඳින්නේ? කවකටුව මෙතන තිබ්බා. කැමති දුරකින් දෙපැත්තෙන් චාප දෙකක් ගැහුවා. මෙතන තියලා දුර වැඩි කරලා මෙහෙම ගැහුවා. මෙතන තියලා ඒක කැපුවා. මෙන්න මෙහෙම. ලකුණු 2. ලම්බය මත C පිහිටන පරිදි ABC 30 වන කෝණය. ABC මෙන්න මෙතනින් 30ක්. B අකුර ගාව 30ක්. 30ක් අඳින්න නම් මුලින්ම ළමයි 60ක් ඇඳගෙන ඉන්න ඕනේ. 60 අඳින්න කැමති දුරකින් චාපේ ගහලා ඔන්න දැන් 60 හරි. ඊට පස්සේ 60 සමච්ඡේදනය කරනවා. මෙහෙම ගැහුවා. ආයි 60 තියලා මේක කැපුවා. මෙතන C ලකුණු 2යි. 4 CB රේඛාවේ ලම්බ සමච්ඡේදකය නිර්මාණය කරන්න. මෙයාගේ ලම්බ සමච්ඡේදකය. කවකටුව මෙතනයි මෙතනයි තියලා තමයි ගහන්න ඕන. මෙහෙම ගත්තා. මෙහෙම ගැහුවා. මේක කැපුවා. ආයි මේක කැපුවා. මෙන්න ලකුණු 2යි. කරලායි තියෙන ජලනී. ඊට පස්සේ කියනවා අපට ACB අගය. කො ACB මෙන්න මේ අගය මැන ලියන්න. අයියෝ ඕක මනින්න නම් එපා පුතා. මැන්නොත් වැරදි උත්තරයක්මයි එන්නේ. ඇයි දන්නවද? දැන් මෙතන ගාව 90යිනේ. මෙතන ගාව 30යිනේ. ඉතින් ඒ දෙක එකතු කරලා 180ෙන් අඩු කරමු. ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණ. එතකොට පුතා 90යි 30යි 120යි. 180ෙන් 120ක් අඩු කරාම 60යි. මේක අපි මැන්න වගේ ලියමු 60යි කියලා.
කවුරු හරි 61 දාලා තිබුණොත් 59 දාලා තිබුණොත් වැරදිම තමයි. දාගන්න ලකුණු. හරි බලන්න 7 වෙනි ගාන. මලික් තම අවශ්‍යතාවයක් සඳහා පළමු දින 12ක් ඉන්පසු සෑම දිනකම පෙර දිනයේ දැමූ මුදලට වඩා 5ක් වැඩියෙන් දානවා. ඒ කියන්නේ දෙවැනි දවසේ එතකොට 17ක් දානවා. තුන්වෙනි දවසේ එතකොට 22ක් දානවා. මෙන්න මෙහෙම. ඔහු මුල් දින 3 කැටයට දැමූ මුදල් ප්‍රමාණ පිළිවෙලින් ලියන්න. මෙන්න මම ඒක ලියලත් ඉවරයි. මෙම සංඛ්‍යා රටාවට ගැලපෙන පොදු පදය සොයන්න. පොදු පදය සමානයි මුල් පදය එකතු කිරීම පොදු අන්තරය වරක් n ඍණ 1. එතකොට මුල් පදය කීයද 12යි. පොදු අන්තරය කීයද 17න් 12ක් අඩු කරාම 5යි. n ඍණ 1. 12 එකතු කිරීම මෙයා වරහන් ඉවත් වෙනවා. 5න් ඍණ 5. 5න් මුලට ගන්න. 12න් 5ක් අඩු කරාම 7යි. මෙන්න පොදු පදය. ලකුණු 3ක්. තුන්වෙනි එක. පොදු පදයේ ඇසුරෙන් 30 වන දිනේදී කැටයට දාවන මුදල. ඒ කියන්නේ පුතා මේ T30 හොයන්න ඕන. මේ සංඛ්‍යා රටාවේ 30 වෙනි පදය හොයන්න ඕනේ. ඉතින් T30 පොදු පදය Tn සමානයි 5න් ධන 7. අපට ඕනි 30 වෙනි පදය T30. 5 ගුණ කිරීම n වෙනුවට 30 ධන 7. 5 30 150යි. 150යි 7යි 157යි. එම නිසා මුදල රුපියල් 157ක් දානවා 30 වන සතියේ. ලකුණු 3යි. හතර මලික් සිය කැටයෙන් රුපියල් 5000ක මුදලක් ගෙන වසරකට 112ක පොලියක් ගෙවන බැංකුවක තැන්පත් කරයි. ඔහුට ලැබෙන පොලිය අයියෝ මේක මොකද්ද? 5000 ගුණ කරන්න ඕනි ළමයි කීයද? 112යි. බිංදු දෙකට බිංදු දෙක කැපුණා. රුපියල් 600යි. හරි ලකුණු දාලා එහෙනම් ඔන්න දැන් හදාගන්න පේපරේ සම්පූර්ණයෙන් අවසන්. හරි එහෙනම් ඊළඟ පේපර් එකේදී හම්බ වෙමු. අයිබෝවන්.